යන් කියලා එහෙනම් යන් වීඩියෝ එකට. ඉතින් ඔන්න වෙනදා වගේම ඔකටේ හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද vlog එකේ අපි හුලංගල ගියේ කොහොමද කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් මේ කොටුවෙන් කුරුණෑගල බස් එකේ නැගලා කුරුණෑගලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඉර ලස්සනට පායලා තියෙනවා. හරිම ලස්සනයි. මේ වෙනකොට නම් එළිය වැටිලා තමයි තිබ්බේ. ඉතින් ඔන්න මම ලස්සනට ඉර පායන වීඩියෝ ටිකකුත් අරගත්තා. මොකද ඒ වෙලාවේ ගොඩාක්ම ලස්සන හින්දා. දැන් අපි ටවුන් එකෙන් බැහැලා ඉවරලා මේ උදේට කන්න ආවා. මොකද අපි පාන්දරම එහෙන් පිටත් වෙච්ච හින්දා බඩගිනි ඒකින්ද මොනවා හරි කන්න ඕන නිසා අපි ආවා. අපි ආවේ ඉන් ඇන්ඩ් අවුට් කියන රෙස්ටොරන්ට් එකට. මේක ස්ටෑන්ඩ් එක ගාවමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි උදේට කන්න ගතපු ඒවා. අපි සාමාන්‍යයෙන් ටිකක් හොඳට බඩ පිරෙන්න කෑමක් අරගත්තා. මොකද ගමන අතරතුරේ අපි ඇඩිෂනල් කෑම මොකුත් ගන්නේ නැති නිසා. කෑම කාලා අපි ආව ස්ටෑන්ඩ් එකට. මේ තියෙන අපි මාතලේ බස් එකට නැග වෙලාව. බස් එකේ කන්ඩක්ටර් අංකල් මේ වෙලාවේදී අපි විස්තර ඇහුවාම අපිට කිව්වා බස් තියෙන වෙලාවල් කීයට දාපහු එන්න ඕන. ආපස්සට එනකොට බස් එක කීයට දායි තියෙන්නේ අන්නේ විස්තර ටික. ඉතින් දෙන්න අපිට හැම විස්තරයක්ම කියලුවා කොහමද එන්න ඕන යන්න ඕන ඒ විදිහ ඔක්කොම. දොන්න දැන් මේ වෙලාවෙත් බස් එක අදන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට චිල් එකේ සින්දුවක් අහගෙන අපි දැන් මේ මාතලේ බස් එකේ යන්නේ යටවත්තට. මොකද අපි යටවත්තෙන් බැහැලා තමයි අපි ඉතුරු ටික යන්න ඕන. දැන් අපි මේ කුරුණෑගල ටවුන් එකෙන් මාතලේට යන ගමන් තමයි මේ බස් එකේ ඉන්නේ. අපි මේ මෙන්න මෙතනින් තමයි හරිනම් බහින්න ඕන. හැබැයි අපේ බස් එකේ අංකල් අපිට කිව්වා ඊට පස්සේ තව තැනක් තියෙනවා. එතනින් ගිහිල්ලත් යන්න පුළුවන් කියලා. ඒකින්ද අපි දැන් මේ එතනට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ අංකල්ලා දෙන්න ගොඩාක් අපිට උදව් කරා. බස් එකෙන් බැහැලි ඉවර වුණාට පස්සෙත් අපිට 3 wheel එකක් එහෙම කතා කරලා දීලා ඒ කට්ටියට අපිව බාර දුන්නා. එතනින් මේ 3 wheel එකේ අංකල්ට අපිව පරිස්සමින් එක්කන් යන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳයි. යන එන පාර විදිහ කොහොමද යන්නේ හැම විස්තරයක්ම අපිට කිව්වේ කට්ටිය. දැන් මේ යටවත්තෙන් බැහැලි ඉවර වෙලා 3 wheel එක යන්නේ. අපි හිතුවා කෙලින්ම හුලංගල ඒ කියන්නේ අපි ටිකට් කඩන තැනට යනකම් කෙලින්ම 3 wheel එකේම යනවා කියලා. මොකද එහෙම නැත්තම් කට්ටියන්ට පුළුවන් යටවත්තෙන් බැහැලි ඉවර වෙලා සැලගම කියලා බස් එකක් එනවා. ඒ බස් එකේ ගිහිල්ලා බහින්න ඕන කට්ටිය තව හෝල්ට් එකකින්. එතනින් බැහැලි ඉවර වෙලා ඉතුරු ටික කටේට ආයේ 3 wheel එක තමයි යන්න තියෙන්නේ. අපි මේ යනවා වගේම. මොකද හුලංගල ටිකට් කරන ඒ පොයින්ට් එක ගාවට එහෙම යන්නත් පුළුවන්. ඉතින් මේ විදිහේ යන එක ලේසි. මොකද අපිට රුපියල් 1000ක් තමයි අපෙන් ගත්තේ යටිවත්තේ ඉඳන් හුලංගල පොයින්ට් එකට යනකම්. ඒ කියන්නේ ටිකට් කරන කවුන්ට් එක තියෙන තැනට යනකම් අපෙන් ගත්තේ ඒක. ඒ ගාන තමයි. ඉතින් ඔය කටයන්ට මෙහෙම යනවා නම් ලේසි කියලා තමයි මම කියන්නේ. යටවත්තේ ඉඳන් කිලෝමීටර් 8ක විතර වගේ දුරක් තියෙනවා හුලංගල ටිකට් කරන පොයින්ට් එක ගාවට යන්න. ඉතින් ඒක ඔය කටයන්ට යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ විදිහට තමන්ගේ කැමැත්ත අනුව ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ලේසි. ඔය කට්ටිය පොඩි ඒ කියන්නේ පොඩි කීප දෙනෙක් වගේ එනවා නම් ඉතින් මේක ලේසි. ඔන්න අපි මේ වෙලාවේ ආවා. මං කිව්වනේ උඩට යනකම් අපිට යන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් බයික් එකකින් 3 wheel එකකින් යන්න පුළුවන් උපරිම දුරට තමයි අපි මේ ආවේ. ඔන්න අපි දැන් හුලංගල කියලා මෙන්න මෙතන ඔකට බෝඩ් එකක් පේනවා. අපි ටිකට් කරන තැනට දැන් ඔන්න අපි ආවා 3 wheel එකේම. දැන් අපි ටිකට් ගන්නවා. මෙතන අපි යන කට්ටියගේ IDs දීලා තමයි කට්ටිය විස්තර ලියා ගන්නවා අපේ. ඒ දීලා තමයි ටිකට් එක දෙන්නේ. රුපියල් 100ක් යනවා එක ටිකට් එකක්. එන්ට්‍රන්ස් පොයින්ට් එකට ආවා. මෙතන ඔෆිස් එකෙන් අපි ටිකට් එක අරගෙන ඉවර වෙලා දැන් යන්න තමයි තියෙන්නේ. ඔන්න අපි ආවා හුලංගලට. ඔන්න මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් අපි ඉස්සරහට යනවා. අපේ බයික් එකේ ඔන්න අද නම් මේ වැඩම සෙල්ෆි ස්ටික් එක අරන් ඇවිල්ලා ඒකින්ද ඔන්න අද හොඳට පේනවා අපි ඔක්කොම කට්ටිය. අපි ඔක්කොම කිව්වට අපි දෙන්නේ ඉන්නේ. අවුෙන්න එපා. ඔව් මම අර අංකල්ට මං කියාවේ අංකල් අවුවත් නැතුව මේ ලැස්සත් නැතුව තිබ්බනම් හොඳයි නේද එහෙම කිය.
ඇත්තට ඉතින් අපිට ඔන්න ඒ වගේම සෙට් වුණා. මේ තාම මුල අපි යන් ඉස්සරහට අර හෙට තව යන්න තියෙනවා. මේ ඇත්තටම කියනනම් අපි යන්න තිබ්බ හරි පාරේ නැතුව මේ වෙන පාරකින් ගිහින් ආයි ඒ පාරටම වැටිච්ච අවස්ථාවක් තමයි මේ කට්ටියන්ට පේන්නේ. අපේ මේ දනාගේ වැඩ තමයි ඒවා. මොට්ට පැටියා. මේ පාරේ නම් බයිසිකලයකටවත් යන්න බෑ. ඔන්න අන්නර කට්ටිය සාක්ෂි දරනවා බයිසිකලේ එන්න බෑ කියන එක. මොකද මේ පේනවනේ යන්න පට්ට අමාරුයි මේ පාරේ. එන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ලේසි නෑ ඉතින් එන්න. මේ ඊට මීට ලේසි පයින් එන එක. ඔකට්ටි මේ ලස්සන මේ view එකත් බලාගෙන මේ බාල ලස්සනයි. ඒ වෙනවනේ එන හැටි. අදන් නෑ ඉතින් අපි දෙන්න දැන් මේ හෙමින් පාරේ ඉස්සරහට යනවා. මොකද මේ හරියනම් පොඩ්ඩක් යන්න පුළුවන්. අර මුලම හරියනම් පොඩ්ඩක් අමාරුයි යන්න. ඇත්තටම පාර ගොඩාක් සවුත්තුයි. ඉතින් අර ඌමනාව තියෙන කෙනාට කොහොම හරි ඉතින් ඇදගෙන යනවනම් යන්න පුළුවන් බයිසිකලේ. ඊට වඩා මන්නම් කියන්නේ පයින් යන එක ඉතින් ලේසි. ඒ විදිහට ගියොත්. අන්න අර එහා පැත්ත නම් මා ලස්සනයි. මේ මීදු මෙහෙම තියෙනවා. අපි මේ තව උඩහට ගියාම තමයි ලස්සනටම මේ අපිට මේ view එක හොඳටම පේන්නේ. ඉතින් අපි තව උඩහට යන්. මේ වෙලාවේ පොඩි පොදයක් වගේ නිකන් තියෙනවා. මේ ඒ වුණාට ඒක එහෙම අවුලකුත් නැහැ. ඒ පොදේ තියෙන හින්දා තමයි මං හිතන්නේ මේ අර කන්ද මුදුනට දැන් මේ මීදුම වගේ තියෙනවා. මේ හති ඇත්තටම මේ අසනීප වෙලා හොඳටම මාරු වෙලා ලෙඩ කැස්ස තියාගෙන තමයි මේ හයික් එන්නේ අපි දෙන්න. නැද්ද මේ ඉන්නවගේ පාර්ට්නර් පෙති ගහලා තමයි මේ යන්නේ. සිට්‍රසින් තමයි පෙත්තෙනවා. අපි ඒ වගහලා දැන් කන් අගුල් වැටිලා මේ යනවා ඉස්සරහට. මීදු මෙහෙම දැන් තියෙනවා. මේ ඒ අර නරහරිය එහෙම මීදුම මේ හොඳටම තියෙනවා. වහිනවා. දැන් මේ වෙලාව නම් වහිනවා. දැන් වැස්සත් එක්ක මේ අවට නම් ඇත්තටම මාරම ලස්සනයි. ඔකටට පේනවා ඇති මේකේ. මාරම ලස්සනයි. ඇත්තටම අර හරිය කඳු එහෙම මේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඒ තරමට මීදුම වැහිලා තමයි තියෙන්නේ. අර හරිය තියෙන ඒවා ටික එහෙම මේ සමහර කඳු පේන්නේ නැහැ වීඩියෝ එකට. එච්චර ලස්සනයි. අර උඩ මා ලස්සනයි. මේ මීදුම හරිම ලස්සනයි. මම හිතන්නේ අපි හොඳම වෙලාවට ආවා කියලා තමයි මම හිතන්නේ. වැස්ස තිබ්බත් ජාදුගේ ෆීමේල් වර්ෂන් එක දැකලා නැහැ නේ. මේ අපි දෙන්න තමයි. ජාදු ජාත්‍යන්තර ගත වෙන්න තමයි හදන්නේ මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් දෙන්නත් එක්ක. අපි වහිනවා කියලා රේන්කෝට් දාගත්තා. හැබැයි ඒ වුණාට දැන් වහින්නේ නැහැ වගේ. නේ? නිකන් එහෙම එකක් තේරෙනවා. මේ රේන්කෝට් එක දාගත්ත විදිහට වහින්නේ. ඔව්. ඒකින්ද අපි මෙච්චර වෙලා නැහැ. මේ පේනවනේ මේක හොඳ දිහා බැලුවොත් පේනවා මේ ඇත්ත වශයෙන්ම කියනවා නාලා කියලා. ඊට තව යන්න තියෙනවා. අපි යන් ඉතින් දැන් මේ යන එන ටිකම පෙන්වන්න බෑනේ. ඒකින්ද අපි උඩට ගිහිල්ලා බලමු එව්ව ටික කොහොමද කියලා. අපුචියෝ හැමදාම වැටෙනවා. පොඩි බඩුවක් පෙන්වන්න යන්නේ. මේ හරිය වැස්ස වගේ වුණාට පිවන් ට්‍රී හිල් ගියා වගේම අන්න අර හරියේ කට්ටියන්ට පේන ඇති. ඒ හරිය හොඳට ඊට පායලා තමයි තියෙන්නේ. ඉතින් මෙහි කාලගුණය බැලුවොත් හැම පැත්තකම වගේ අපිට දකින්න තියෙන්නේ එකම වගේ දේශගුණික විපර්යාස
එකම දේශගුණික කාල පරිසර ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේක ඉතින් අත්විඳින්න ඔකටයත් මේ එන්න. ඉතින් ලස්සන හයික් එකක් තමයි මේ හුලංගල කියන්නේ. ඉතින් පාර නම් පොඩ්ඩක් සවුත්තුයි. මේ වගේ තමයි පාර තියෙන්නේ. ඉතින් තමයි සීසත් දාන අපි දෙන්න විතරක් කියත් ඉතින් ගමන බෝරින් නෑ. මොකද මේ වගේ සුපිරි පාර්ට්නර් කෙනෙක් නිසා. ඔන්න දැන් මීදුම ආයෙත් එනවා. මේ ටිකේ ඉතින් යන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් අවුවයි. දැන් හොඳටම අවුව වැටලා තමයි තියෙන්නේ. අපි මේ ඉස්සරහට යන් අර වෙලාවේ ඔක්කොම වැහිලා තිබ්බට දැන් මේ වෙලාවේ නම් හොඳටම අවුව පායලා තියෙන්නේ. දැන් පේන ඇති අපේ මේ වටපිටාවෙම සේරම ගොඩක් ලස්සනට මේ පේනවා. මොකද මේ දැන් අවුව වැටලා තියෙන නිසා. ඉතින් වීඩියෝ එකට ගොඩාක් ලස්සනයි. අපි යන් හැමීට ඉස්සරහට. ඔන්න අවුව තිබ්බත් මේ වෙලාව නම් හොඳටම හුළඟ තිබ්බා. මොකද අපි දැන් මෙතනත් නැවතිලා හිටියේ මේ ටිකත් ඉක්මනට යන්න ඕනයි. කලින් ගියපු කට්ටිය මේ තියෙන බයික් මග දාලා උඩ ගියපු අවස්ථාව. තව ඉතින් උඩට යන්න ඕන. අපි ඉතින් යමු. මෙන්න මෙහෙම පාරක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ මේ පයින් යන එක තමයි ඇත්තටම ලේසි. ඔය කට්ටියන්ට මේ බයික් වලින්වත් යන්න බෑ. මේ පේනවනේ. මේ බයික් ගල් තියෙන හැටි. ඒකින්ද පයින් යන එක තමයි හුලංගල මේ ටිකේ හොඳම විදිය. ඉතින් ලස්සන මලක් හම්බුණා. මම ඉතින් ඔන්න ඒකත් මගේ කොණ්ඩේට ගාගත්තා. හරිම ලස්සනයි. ඔන්න දැන් අපි පීක් පොයින්ට් එක ගාව තමයි ඉන්නේ. අන්න අර හරියෙන් අපිට පේන පීක් පොයින්ට් එක. අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද view එක ලස්සනට පේන්නේ කියලා. දැන් මේ වෙලාවේ ඔන්න ඉතින් දැන් අපි මේ අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක ගාවට යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්න පාර්ට්නර් පෙන්න අපි යන් ඉස්සරහට. මේ තව පොඩ්ඩ දුරයි තියෙන්නේ අපිට යන්න. අර අච්චර දුරක් ඇවිල්ලා මේ අන්තිම මොහොත දකින්නකොට හරිම සතුටුයි. මේ අන්තිමට අපි ආවා කියලා හිතන නිසා. ඉතින් අපි ඔන්න ඔය විදියට අපේ පීක් පොයින්ට් එක ගාවට ඒ ළඟටම ආවා දැන්. ඔන්න අපි උඩට යන්න. ඔන්න අපි ආවා ලස්සන හුලංගලට. මාරම ලස්සනයි. ඉතින් අපි යන් මෙන්න මේ ලස්සන ඉඳගෙන තියෙන තැනට. මේ අවුව එහෙම නෑ. මේ වෙලාවේ වහින්න තමයි හදන්නේ. So this is the view. ළමයි මාරම ලස්සනයි. මාරම ලස්සනයි. වචනෙන් කියන්න බැරි තරම් පුදුම ලස්සනයි. ඉතින් මං හිතන්නේ මෙන්න මේක තමයි අපි බලන්න ආව දර්ශනේ. ඉතින් මාරම ලස්සනයි. වචනෙන් කියන්න බැරි තරම් හරිම ලස්සනයි. අන්න අර ඒරියා එකේ තමයි ඇත්තටම කියනවා නම් මොනවාද කැම්පින් ඒරියා එක තියෙන්නේ. අපි මේ තියෙන්නේ මේක මේ view එක තමයි අපිට බලන්න තියෙන්නේ. මාරම ලස්සනයි. මේ වෙලාවේ අපි අර ඉස්සරහ මෙන්න මේ අයිනට අපි ගිහින් බලමු මේ කොතනද එතන ලස්සන කියලා.
ලස්සන view එක තමයි දෙයනේ හුලංගල තියෙන්නේ. මාර ලස්සන ඔකටට පේන ඇති අන්න අර හරිය. ඒ හරිය හොඳටම අවුව තියෙන්නේ. එතකොට අර හරිය ඒක මං හිතන්නේ වැහි වලාකුළු වලින් හොඳටම මේ වෙලා. එහෙමනේ. නිකන් හෙවණැල්ලක් වගේ එකක් තමයි එතන තියෙන්නේ. පේනවා ඇති නිකන් හරි යුරෝපා මහද්වීපය වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඔය ජාත්‍යන්තරයට යයිද බං යුරෝපා මහද්වීපය උලංගල තියෙනවා කියලා. අද මම දන්නේ ඇත්තම කිව්වම මට ඕකට මොකද කියන්න බෑ. එතකොට මේ තියෙන්නේ ලස්සන අපි අර උඩට නැගලාමයි මුදක. ඔව්. සතුටු නම් ඉතර යනවා. මෙච්චර ලේසියෙන් එන්න පුළුවන්කම තියාගෙන අයියා එතනින් ආවේ. ඉතින් මාරම ලස්සන view එකක් තමයි ළමයි තියෙන්නේ. ඔන්න කැම්පින් කරනවා නම් අන්න අර හරි තමයි අපිට කැම්ප් කරන්න පුළුවන්කම තියෙන්නේ. නේ? අපි දැන් මේ උඩට නගින්න කියලා තමයි හිතන් ඉන්නේ. මේ උඩට යන්න කියලා තමයි හිතන් ඉන්නේ. අපි පොඩ්ඩක් හිටියා මේ වෙලාවේ. ලස්සනයි. view එක නම් මාරම ලස්සනට පේනවා. අපි උඩට ගිහින් බලමු. අර උඩ මාරම ලස්සනයි. එතනටත් අපි ගිහින් බලමු එන්න. යන හැමතැනම වැටෙන මගේ මේ තමයි මෙතනත් මැන්ඩේටරි වැටෙන වෙලාව. හරි බිම වැටුවා. දැන් අපි කන්ද මුදුනට යන්න තමයි හදන්නේ. එපිට ඉන්න. මේ දිගේන මම හිතන්නේ කුඩැල්ලෝ ඉන්නවා. උලංගල කියන්නේ මෙන්න මේකේ හින්දා තමයි සෑහෙන උලං ගොඩක් මේ වෙලාවේ තියෙනවා. මේ බොම් පරිස්සමින් තමයි යන්න ඕන මේ වෙලාවේ උඩට. මේ පැත්ත මාර ලස්සනයි. මේ ඕමයි. අපි දෙන්න ඕන. යන ගමන් තමයි ඉන්නේ. මේ ටික තමයි හැබැයි ගන්න ඕන වීඩියෝ එක. අන්න උඩට යන්න හදන්නේ අපි. ඔව්. හැමදාම වගේ මේ පාර උලංගලක් වැටුණා. මේක දා කුඩල් ඉන්නේ බා. අපරසේ. මේ අපි උඩට යන පාර නම් අපිට පේන තරම් සුන්දර නැහැ. ඔකට මේ වීඩියෝ එකෙත් පේනවා ඇති. මේ පාරේ පොඩි අඩි වගේ කට්ටිය ගියපු පාරවල් දිගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් මේක තනි කෙලින් වගේ තමයි පාර තියෙන්නේ. අපි අර කොච්චර ගියත් බිම අල්ලන් වගේ අපිට යන්න පුළුවන්. එහෙම තියෙන්නේ දැකින් නැති. මම වැටෙන්න ගියා. මම වෙලාවට ටක් ගාලා අල්ලගත්ත හින්දා බේරුණා. නැත්තම් අර පල්ලෙහාට යනකම් රෝල් වෙලා යනවා. ඉතින් ඒ වගේ ටිකක් රිස්ක් වැඩක්. හැබැයි මේ පාර කොහොමද පේන්නේ කියලා මට ඔය කට්ටියන්ට පෙන්වන්න ඕනුණා. ඒක නිසා තමයි මම ඇත්තට මේ වීඩියෝ එක අරගත්තේ. මේ පේන ඇති ඔය කට්ටියන්ට මෙහෙම අපි කැමරා එක ඇල්ලුවාම කෙලින්ම උඩට කෙලින් තනි පාරක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ පාර තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් යන්න අමාරුයි. හැබැයි කොහොම හරි උනන්දුවෙන් යනවා කියලා හිතාගෙන අපි දෙන්න උඩට කොහොම හරි මේ යනවා තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක් තියෙනවා මේ පාරේ යන හැමතැනම පොඩි චුටි සමනල්ලු ඉන්නවා. ඔය කටියට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ. what a brilliant view. අම්මා මාර ලස්සනයි. ඒක නම් කියලා වැඩක් නෑ. මාර ලස්සනයි. ඉතින් අපි මෙන්න මේ පාරේ තමයි ආවේ. මේක පේන තරම් සුන්දර මාර්ගයක් නන් නෙමෙයි. පේන ඇති මේ හරිම අමාරු යන්න. මේ මෙතන ගලා අපි නැග්ගෙත් මාර අමාරුවෙන් අපි තව උඩට යන්න තියෙනවා. අපි උඩට ගිහින් බලමු. මේ වයසට කුඩෙන්ද තියපා. දැන් මේ ටික ඉක්මනට යන්න. මේ බලපංකෝ. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙතන යන්න තියෙන්නේ බා බලපංකෝ. නෑ ෂේප් එක ඇතුලේ යන්න පුළුවන්. යා කුඩැලු ඉඳිත් දන්නේ. ටග්ගල ඉක්මනට යන්න.
අපි නැග පැත්ත හරියට දන්නවා. මේ නැග පැත්ත හරියද බං? එකක්වත් නැහැ වෙන්නේ. Chicken wali tinno. Sampai ini tuh. Baal laksana ini. Apa yang bisa ada? Kamu dulu goyuk. Kamu ada bayi. Ini lagi ada satu minta. මේ මොකක්ද කියලා දන්නවද? මේ තමයි බලු නකුට ශාකය. මම දැක්ක එකපාරක් ටීවී ප්‍රෝග්‍රෑම් එකක මෙන්න මේ වල් වර්ගේ මේක නම් මෙහෙම තියෙනවා කියලා. ඉතින් මේක හරිම ආවේනික වඳ වී යන එකක් කියලා තමයි කියන්නේ. හැබැයි මේ මෙහෙම නම් සෑහෙන ගොඩක් තියෙනවා. මේක. මෙතන ලස්සන. මාරම ලස්සනයි. ඇත්තටම වචනෙන් කියන්න බැරි තරම් මාරම ලස්සනයි. ඉතින් මං හිතන්නේ තව යන්න ඕන. හිත දන්නේ මම දන්නේ තව යන්න ඕනද කියන්න. ලස්සන මල් ටිකක් හම්බුනා මට. කැලෑ මල් හරිම ලස්සනයි. I think ටිකක් ගත්තා. වීඩියෝ එකට. දැන් මම හිතන්නේ අපිට තව නගිනවා නම් අර මුදුරට යනකම්ම නගින්න පුළුවන්. දැන් මාරු විදියට සහයි. අපිට යන්න වෙලාවත් හරි ඒකින්ද අපි මං හිතන්නේ ගියොත් හොඳයි. ඇත්තටම මං හිතන්නේ අන්න උකුස්සෝට ඉතින් මේ වෙලාවේ උගුස්ස වගේම අකුණු දෙක තුනකුත් ගැහුවා. ඒක හින්දා අපි හිතුවා අපි ඉක්මනට පල්ලෙහාට ගියොත් හොඳයි කියලා. ටක් ගාලා බහින්න හදන්නේ මොකද මේ පේනවනේ ලොකු වැස්සක් එන්න හදන්නේ. ඒකින්ද අපි ඉක්මනට බහින්න හදන්නේ. මොකද නැත්තම් අපි ආව පාර අපිට යන්න වෙන්නේ නැහැ. ගොඩක් ලෙස්සන පාරක් තමයි තියෙන්නේ. ඒකින්ද අපි දැන් ඉක්මනට බහින්න හදන පල්ලෙහාට කියලා යන්න හදන්නේ. පියන් පල්ලෙහාට බහින්න ටික නම් වීඩියෝ කරගන්න බැරි වෙයි. මොකද හරි අමාරුයි යන පාර. අයිනකොට වීඩියෝ කරන්න බැරි වෙයි කියලා හිතුවේ. බලමු ඒ වෙලාවට පොඩි වීඩියෝ එකක් හරි ගන්න. Oh, bang. Mang hitannya naik ada ikman deh basah. Hani, ini cuci sama lu. Hani, basah nih. Cuci sama lu. Nanti ini apa kau hari? Kalau lagi badan orang kapal dek kuda lah ni dah kira. Finally, අපිට උඩට ගිහින් පල්ලෙහාට එන විනාඩි 45ක් විතර වගේ ගියා. අපි එතන උඩට නැගලා ෆොටෝ එහෙම ගහලා පොඩ්ඩක් ඉඳගෙන එහෙම තමයි අපි ගියේ. ඉතින් ඔය කට්ටිය උඩට යනවා නම් වෙලාව බලන්න කොච්චර වෙලාවක් යනවද ආපහු එන්න ටයිම් තියාගන්න උඩ වහිනවද ඒ හැම දෙයක් ගැනම අවධානය යොමු කරගෙන උඩට යනවා නම් හොඳයි කියලා මම මේ වෙලාවේ ඔය කට්ටියට කිව්වා. අපි තියාගෙන ආපු ටයිම් එක බලද්දි දැන් අපිට යන්න වෙලාව හරි. ඉතින් හුලංගලින් යන්න තමයි හදන්නේ. දැන් වෙලාව හරියටම 2:00 විතර වගේ ඇති. අපිට කිව්වා 4ට තමයි අන්තිම බස් එක එන්නේ කියලා. බස් එකේ කන්ඩක්ටර් අංකල් ඒකේ හින්දා අපි දැන් මේ ටයිම් තියාගෙන පල්ලෙහාට යන්න තමයි හදන්නේ. මොකද අපි බස් එක ගන්න තියෙන තැනට ගොඩක් දුර යන්න ඕන නිසා. ඔන්න කලින් වීඩියෝ එකේ මගෙන් අහලා තිබ්බා කොච්චර කොස්ට් එකක් යනවද කියලා අපේ මේ ට්‍රැවලින් වලට. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එකේ කොච්චර කොස්ට් එකක් ගියාද කියලා ඩිස්ක්‍රිප්ෂන් එකේදී දාන්නම්. ඔන්නලම මේ තියෙන්නේ අපිට වතුර හම්බ වෙච්ච මොහොතක්. මෙන්න මෙතන මේ අපි අර ආපු පාරේ හිමීට පල්ලෙහාට එනකොට මෙන්න මේ හරිය තියෙනවා වතුර ටැප්. ඕක කට්ටියන්ට වතුර එහෙම පුරව ගන්න ඕනකමක් තියෙනවා නම් මෙන්න මෙතනින් වතුර පුරව ගන්න පුළුවන්. අපි දැන් මේ පල්ලෙහාට ගිහලා වතුර පුරව ගන්න. ඉතින්
අපි වතුර පුරවගත්තා. මේ මෙන්න මෙතන තියෙන වතුර ටැප්. ඉතින් ඔය කට්ටිය කැම්පින් කරන්න එන කෙනෙක් නම් මෙහෙ ඔය කට්ටියන්ට වතුර තියෙනවා. මේ මොකද කැම්පින් පොයින්ට් එකේ ඉඳන් බොහොම පොඩ්ඩ දුරක්. ඉතින් ඒ වගේම තමයි අන්නර පැත්ත බැලුවොත් ඔය කට්ටියට පේනවා වොෂ්රූම්. ඉතින් කැම්පින් යන ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි වොෂ්රූම් ප්‍රශ්නේ. ඉතින් ඔන්න මෙහෙ ආවොත් ඔය කට්ටියන්ට වොෂ්රූම් ප්‍රශ්නයක් නැහැ. හොඳට කොමඩ් එහෙම හයි කරලා තියෙන හොඳ වොෂ්රූම් ටිකක් මෙහෙ තියෙනවා. වතුරත් එහෙමයි හොඳ වතුර තියෙනවා. මේ වතුර මාරම කූල් හොඳ පිරිසිදු වතුර තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා ඔන්න ඔය කට්ටිය හුලංගල කැම්පින් එන්න හිතාගෙන ඉන්නවනම් ඔන්න ඔය කට්ටියන්ට මේක හොඳ බෙනිෆිට් එකක් කියලා මම හිතනවා. ඉතින් ආවට කමක් නැහැ. විනාශ කරන්න නැතුව තව කෙනෙක්ට එන්න පරිස්සම් කරලා තියාගන්න කියලා මේ වෙලාවෙත් බොහොම ආදරෙන් මතක් කරනවා හැම කෙනෙක්ටම. අපි දැන් වතුර පුරවගෙන යන්න තමයි හදන්නේ පල්ලෙහාට. උඩට නගිනකොට එන පාරේ වීඩියෝ ගත්ත හින්දා පල්ලෙහාට එනකොට වීඩියෝස් ගත්තේ නෑ. අපිට මෙන්න මේ වෙලාවේ ලොරියක් හම්බුණා පල්ලෙහාට. අපි දෙන්නට හම්බුණා ලොරියක්. කලින් වන්ඩ්‍රී හිල් එකේ වගේම අපි දෙන්න මේ අද අපිට හම්බුනේ තේ ලොරියක්. තේ දළු අරගෙන යන ලොරියක්. මේ ඉන්නේ මේ වත්තේ දළු කඩන කට්ටිය. ඉතින් ඒ කට්ටිය තේ දළු කඩලා ඉවර වෙලා මේ ලොරියට පටවගෙන ටවුන් එකට අරගෙන යනවා. ඉතින් අපි ඒ කට්ටිය අපිට කිව්වා අපි ඔය ටවුන් එකෙන් දාන්නම් කියලා. ඒක හින්දා ඉතින් අපි ඒ ලොරියේ තමයි පල්ලෙහාට ගියේ. දළු අරන් කොහෙද ලොරියේ කට්ටිය හැටන් වලට යන හින්දා අපි කැන්ඩි වලට යන්න ඕන නිසා අපි පාරේ ටවුන් එකෙන් බැස්සා බැහැලා මේ කැන්ඩි වලට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් එතනින් කොළඹට යන්න බස් එක ගන්න තමයි හදන්නේ. පාර වැරදිලා මේ පාර හොයන් යනවා. දැන් පඩි පෙලක් තියෙන තැනක් තියෙනවා. පඩි පෙලක් ඉස්සරහ තියෙනවද? දිගටම යන්නේ. දිගටම. ඔයාලත් Google Map එක දාගෙන පාර එහෙම යන්න එපා. අතරමං එන්න පුළුවන්. අපි කැන්ඩි වලදී අතරමං වුණා ඇත්තටම පාර හොයාගන්න බැරුව. අන්න කොහොම හරි 10 දෙනෙක්ගෙන් විතර පාර අහගෙන ඉවර වෙලා අපි ආව කොළඹ බස් ගන්න තැනට. මම මේක කෙලින්ම අපිට එන්න පුළුවන්. මේකේ තියෙනවා කෙලින්ම වලස්මුල්ල මහනුවර බස් එක. මම මාතර. ඉතින් මට කෙලින්ම මේ බස් එකේ යන්න පුළුවන් හින්දා මම මේ බස් එකේ අපි යන් කියලා මගේ යාළුවට කිව්වා. මොකද එයාට කෙලින්ම කොළඹින් බහින්න පුළුවන්. ඒ වගේම මටත් මේ ගෙදර ගාවින් බහින්න පුළුවන්. ඔන්න ඔයත් කැන්ඩි වල ඉඳන් ඩවුන් සවුත් එන්න බලාගෙන ඉන්නවා නම් මේ බස් එක හැමදාම රෑ 7:35ට නුවරින් බස් එක යනවා. ඉතින් මේ බස් එකේ ඔයාටත් එහෙම එනවා නම් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඩවුන් සවුත් ඉඳලා ඔයා කැන්ඩි එන්න හිතන් ඉන්නවා නම් මේ බස් එක 5යි ගානට මාතරින් එනවා. ඉතින් ඔන්න ඔයාට මේ බස් එක අල්ලගත්තොත් මේ බස් එකේ එන්න පුළුවන්. ඉතින් හරිම හොඳයි මේ බස් එකේ කට්ටිය බස් එකේ යන අය ගැන හරිම අවධානයෙන් ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ජර්නි එක ඉවර කරන්න හදන්නේ. අපි දැන් බස් එකට නැගලා අපි වගේම ට්‍රිප් එකක් ආපු කට්ටියක් තමයි මේ ඉන්නේ. ෂීට් අදාළම නැහැ මේ කට්ටියන්ට නම්. ඉතින් අද වීඩියෝ එක ඔය විදිහට ඉවර වෙනවා. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.